මේ ආසියානුකරයේම තියෙන ප්‍රශ්නයක් තමත් අඩු වයසකදී මේ පිළිකාව දැන් වාර්තා වෙමින් පවතිනවා. සාමාන්‍යයෙන් අපිට අවුරුදු 40 45 වගේ වයස් සීමාවන් වල පවතින දුම්පානය කවදාකවත් දුම්පානය නොකරපු පුද්ගලයන්ගෙන් පවා පෙනහළු පිළිකාව වාර්තා වෙමින් පවතිනවා. විවිධාකාර හේතු සාධක හින්දා එක වෙන්න පුළුවන්. එකක් තමයි පරිසර දූෂණය. දැන් Taman දුම්පානය නොකරන්නෙක් වුණත් පරිසරයේ වායු දූෂක කාරක අඩංගු වෙනකොට ඒ වායු දූෂක කාරක වලින් පෙනහළු පිළිකාව හැදීමේ අවදානමක් තියෙනවා. ඒකට කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි පරිසරයේ වායු දූෂක කාරක සහ අපගේ ගෙවල් වල සිදුවෙනා වූ ගෘහස්ත වායු දූෂණය. ගෘහස්ත වායු දූෂණය කියලා කියන්නේ සමහරට අපි ඒක එච්චර සලකන්නේ නැහැ. ඒකට දත්ත සමීක්ෂණ වාර්තා තියෙනවා. යම්කිසි පුද්ගලයෙක් තමන්ගේ නිවසේ අපි පාවිච්චි කරන අපි හිතමු උයන්න පාවිච්චි කරන භූමි තෙල්ද දුම් යන යම්කිසි ඉන්ධනයක් පාවිච්චි කරනවා නම් තමන්ගේ උයන පිහන කටයුතු වලට ගෙදර ඇතුළේ දුම එකතු වෙන ප්‍රමාණය වැඩි. ඊට අමතරව අපි දන්නේ නැහැ මදුරු කොයිල් හඳුන්කුරු වගේ කට්ටකොමංජල් පත්තු කරනවා. අපි දල වශයෙන් ගත්තොත් ගෙදරක් ඇතුළේ දුම් එන සාධක ගොඩක් තියෙනවා අපේ ලංකාව තුළ. එතකොට යම්කිසි පුද්ගලයෙක් සමහරට ඉන්න පුළුවන් ඒ පුද්ගලයා දුම්පානය කරන්නේත් නැහැ. හැබැයි ගෙදර කෙනෙක් දුම්පානය කරන්නේත් නැහැ. ඒතර සක්‍රීය දුම්පානයක් නැහැ, අක්‍රීය දුම්පානයක් නැහැ. නමුත් පිළිකාවක් හැදීමේ අවදානමක් තියෙනවා. ඒකට හේතුව ගෙදර තියෙන දුම ඇති වෙන සාධක වැඩි නිසා. ලංකාවේ අපිට හිතෙන එක සාධකයක් ඒක. සහ සමහරක් පුද්ගලයන් සිටිනවා ඒගොල්ලන්ගේ රැකියාව දුම් ආශ්‍රිත සහ කිමිකල් රසායන ද්‍රව්‍ය ආශ්‍රිත රැකියාව කරන පුද්ගලයන්. ඒගොල්ලෝ නියමිත පරිදි ආරක්ෂක ක්‍රම අනුගමනය කළේ නැත්නම් ඒගොල්ලන්ටත් පෙනහළු පිළිකාව හැදීමේ අවදානම වැඩි. පරිසරය සම්බන්ධයෙන් ගත්තොත් පරිසරයේ වායු දූෂක කාරක ලංකාවේ වාහනවල දුම සහ නගරාශ්‍රිතව තිබෙනා වූ දුම් ඒ වගේ සාධක බලපාන්න පුළුවන්. නමුත් ඒවට මම හිතන්නේ රජයන් විදියට වාහනේ දුම් සහතිකය ගැනීම සහ ඒ වගේ තමන්ගේ වාහනේ තමන් නඩත්තු කරගන්නවා වගේ දේවල් අපේ රට තුළ ක්‍රියාත්මක වෙනවා. මට දැන ප්‍රධානම කාරණය තමයි තමන් ඒ පිළිබඳව දැනුවත් වෙලා තමන් රැකියා ස්ථානයේ තමන්ට දුම් ආශ්‍රිතව රැකියාවක් එහෙම නැත්නම් රසායන ආශ්‍රිතව රැකියාවක් කරනවා නම් ඒ සඳහා අවශ්‍ය ආරක්ෂක ක්‍රම අනුගමනය කිරීම සහ නිවසේ සිදුවන්නා වූ තමන්ගේ ගෘහස්ත වායු දූෂණය කියන එක තමන්ට පාලනය කරගන්න පුළුවන් වෙන්න ඕනේ. මට දැන් ඒක තමයි දෙන්න තියෙන ප්‍රධානම පණිවිඩය විශේෂයෙන්ම කාන්තා පාර්ශවයට සහ ලංකාවේ දුම්පානය සම්බන්ධයෙන් කතා කරොත් මම හිතන්නේ මේ පිළිබඳව නීති පද්ධතීන් ඇතිතරම් තියෙනවා අපේ වගේ රටක. අපි ප්‍රසිද්ධ ස්ථානයක දුම්පානය කිරීම පවා අපගේ රටේ නීතියෙන් අනුමත කරන්නේ නැහැ. ඒ නිසා මම හිතන්නේ පුද්ගලයෙක් විදියට පුද්ගලයන් විදියට අපිට කරන්න ඕන දේවල් තමයි මට හිතෙන්නේ මෙතන තියෙන්නේ.